අද ඉතින් මාර්තු 15 වෙනිදා අපි ලංකාවේ පළවෙනි සත්ත්ව සංගණනය කරන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. ඉතින් මේ සංගණනයේදී විශේෂයෙන් රිලවා ඊට පස්සේ මොනරා ඒ වගේම මම හිතන්නේ වඳුර සහ දඬුලේන කියන සත්තු ගැන තමයි විශේෂයෙන් මේ සංගණනය කරනවා කියලා අපිට දැනගන්න ලැබුණා. ඉතින් ඒ වෙනුවෙන් අපිට මෙන්න වගේ කාඩ් එකක් හැම ගෙදරටම ලැබිලා තියෙනවා. ඒ තමන්ගේ වත් තියෙන සත්තු සංඛ්‍යාව ගණනය කරන්න කියලා. ඉතින් මේක මම හිතන්නේ ඇත්තටම මේ වනසත්ත්ව ප්‍රශ්නයක් තියෙනවා අපේ ගොවිතැනට. ඉතින් ඒකින්ද මේ රජයේ මූලික අධීරයක් විදිහට ඒගොල්ලෝ මේක මේ කොච්චර ප්‍රමාණයක් සත්තු ඉන්නද කියලා ඒගොල්ලෝ ගණනය කරනවා. ඉතින් මම හිතන්නේ සමහර ඒකට විවේචනය කරලා දෙනවා, සමහර අය විහිළුවට ලක් කරලා දෙනවා. ඉතින් මේ කොහොම වුණත් මම හිතන්නේ ඇත්තටම මේ ගොවිතැනේ මේ ප්‍රශ්නයක් තියෙනවා මේ වඳුරන් සහ ඉරිලව් වගේ සහ ඒ සත්තුන්ගෙන්. ඉතින් ඒ නිසා මම හිතන්නේ මේක බලමු ඊළඟ ක්‍රියාමාර්ග මොකක්ද කියලා. හැබැයි ඉතින් අපිට මුලින්ම මේ සංගණන සහාය දෙන්න ඕනේ. මොකද අපේ ජීවිතේ මම හිතන්නේ පළවෙනි වතාවට තමයි සත්ත්ව සංගණනයක් කරන්නේ. ඉතින් අපි බලමු කොහොමද සත්ත්ව සංගණනය කරේ කියලා. ඉතින් මම උදේන ඇරලා කිව්වා විනාඩි 5 කාලය ඇතුළත අපේ මුළු වත්ත පුරාම ඒ ගණනය කිරීමට සහභාගී වුණා. හැබැයි ඉතින් අද දවසේ ඒ වෙලාවේ කිසිම සතෙක් ඒ අදාළ සතුන් 7 දෙනාන් කොහොමද අපේ පැත්තේ රිලව් නැහැ. දඬුලේනුත් මම දැකලා නැහැ, ගොඩක් අඩුයි. හැබැයි මොනුරු සහ වඳුරන් ඉන්න හැබැයි මේ වෙලාවේ අපේ වත්තරේ සත්තු දෙගොල්ලම ඇවිල්ලා හිටියේ නැහැ. ඉතින් මම බැලුවා වටේම. ඉතින් ඒ වගේම අපි අහලා බලයත් මේ සංගණනයට සහභාගී වුණා. ඉතින් මම හිතන්නේ අපි විශේෂයෙන් කරන්නේ ගොවිතැනක් විදිහට කුඹුරු ගොවිතැන. මේ මම උඩින් දාන්නම් වීඩියෝස් මම සාමාන්‍යයෙන් කරපු වීඩියෝ දාලා තියෙනවා. ඉතින් අපිට ඒකෙදි ගොඩක් අභියෝගයක් කියලා තියෙනවා මේ වල්ලූරු. ඉතින් එහෙම නැතුව අපිට දඬුලයන්ගේ වගේ ගොඩක් අපිට ප්‍රශ්නයක් නැහැ. අපිට මේ වල්ලූරු ප්‍රශ්නේ තමයි තියෙන්නේ. ඉතින් මම හිතනවා අනාගතේ අපිට මේ මොනරුත් ප්‍රශ්නයක් වෙයි කුඹුරු ගොවිතැනට කියලා. ඉතින් අපිට තියෙන ගැටලුව වල්ලූරු සහ මොනරු තමයි ප්‍රධාන වශයෙන්. හැබැයි මම කියන්නේ වඳුරන්ගෙන් ගැටලුවක් නැහැ කියලා. අපේ කෙසෙල් වගා වගේ ඒවට ගොඩක් හානි කරන වඳුරු. මොනරුන්ගෙන් සාන්දෙන් හානිය පටන් ගන්න තියෙනවා. දැන් අවුරුදු ගානක් වෙන මොනරු පැත්තට ව්‍යාප්ත වෙලා. ඉතින් මම හිතන්නේ සංගණනය නම් ගොඩක් සාර්ථක කරා. මම අපේ පැත්තේ ඉන්න ග්‍රාම නිලධාරීතුමත් ඒ වෙනින් ගොඩක් මහන්සි වුණා. දැන් අද ඇවිල්ලා අපේ තුන් ඔක්කොම එකතු කරගෙන ගියා. අපි බලමු ඉතින් මේකෙන් පස්සේ මොකද්ද ඊළඟට ගන්න පියවර කියලා. අපි ඒකත් එක්ක අපි ඒකටත් සහයෝගය දක්වන්න ඕනේ. මොකද රටක් විදිහට අපි කුෂිකර්ම ඉරක් ගන්න එක අනිවාර්යෙන් අපිට අවශ්‍ය නිසා. ඉතින් ඔයාලත් මේ සංගණනයේ සහභාගී වුණා නම් අනිවාර්යෙන්ම ඔයාලගේ අත්දැකීම පල්ලෙහෙන් කමෙන්ට් කරන් යන්න. ඒ වගේම channel එක subscribe කරන්න, bell icon එක click කරන්න. හැමෝටම බොහොම ස්තුතියි.